ලොකු කොප් එකක් තියෙනවා ලෙච්චරයි නේ මං කිව්වේ වෙන මොකක් කිව්වේ නෑ. ඉතින් අහන්නකො ඒකට තව beautiful. hello lamai, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. මේකත් ඇවිල්ලා මම ෂූට් එකට යන වීඩියෝ එකක්. ෂූට් එකක් කිව්වට ඇත්තටම මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් කැෆේ එකක කරන. ඉතින් අපි බලමු මම කොහොමද රෙඩි වෙන්නේ කියලා. මම ලොකු මේකප් එකක් දාන්නේ නැහැ. ඉතින් ඉක්මනටම රෙඩි වෙලා යන්න ඕනේ. මොකද මේ වෙලාවෙත් මම ටිකක් පරක්කු වෙලා ඉන්නේ. වත්තලට යන්න ඕනේ. ඉතින් මාත් එක්ක වීඩියෝ එක ඉවරනකම් ඉන්න. I am beautiful, I am happy. මම යන්න රෙඩි වෙලා ඉන්නේ. මම ඔයාලට මගේ අවුට්ෆිට් එක එතනට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම පෙන්නනවා. ඊට පස්සේ ළමයි මම ඉක්මනටම බස් එකේ ගියේ. ඉතින් මම ඉක්මනටම ටවුන් එකට ගියා. මට බස් එක ගන්න ඕන නිසා. ඉතින් මට බස් එක යන ගමන් වීඩියෝස් ටික ගන්න උනේ නැහැ. ඔන්න ඊට පස්සේ මම ආවා මම මේ ප්‍රොමෝෂන් වීඩියෝ එක කරන කැෆේ එකට. එතන හරිම ලස්සනයි. ටිකක් වත්තලින් ඇතුලේ තැනක එක තියෙන්නේ. වත්තලින් ඇතුලේ කියලා කිව්වට ඒක ගොඩාක් දුර යන්න ඕන නැහැ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් වගේ තමයි එන්න තියෙන්නේ. මම ලොකේෂන් එක කොහෙද කියලා මෙන්ෂන් කරන්න. ඉතින් මේ වගේ හරිම කියුට් ප්ලේස් එකක් ඒක. ඔයාලට ඕන විදියකට කන්න පුළුවන් අයිස්ක්‍රීම් වර්ග. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ළඟ තියෙනවා රාමෙන්. ඉතින් මම අද මේ ප්‍රොමෝෂන් වීඩියෝ එක කරන්නේත් රාමෙන් නූඩල්ස් එකක් එක්ක යාළගේ දෙන පොඩි ඔෆර් එකක්. පොඩි නෙවෙයි අතර මේක ලොකු ඔෆර් එකක්. ඉතින් ඔක්කොම විස්තර කිව්වට කැෆේ එකේ නම කිව්වේ නැහැනේ. කැෆේ එකේ නම තමයි කැෆේ බයි සෙත්. ඉතින් ඕගොල්ලන් මේ ප්‍රොමෝෂන් වීඩියෝ එක කොහොමත් මගේ අනිත් සෝෂල් මීඩියා accounts වලින් කලින් දකින්න නැති. ඇත්තටම කියන්න ඕනේ එතන ඒ නූඩල්ස් එක මාර රසයි. අයිස්ක්‍රීම් එක මොහිතෝ එක ඒගොල්ලන්ගේ ගොඩාක් දේවල් තියෙනවා ඇතුලෙන් අපිට ගන්න පුළුවන් ඩ්‍රින්ක්ස් වර්ග. ඉතින් ඔයාලත් ගිහිල්ලා පුළුවන් වෙලාවක try කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක මම ඇත්තටම මේ කරන්න හිතුවේත් මම බොහොමද ෂූට් එකට යන්නේ. එතකොට එතන ගිහිල්ලා මොනවද වෙන්නේ වගේ පොඩි දේවල් ටිකක් ඔයාලට අරගෙන එන්න ඕන නිසා මට ඉතින් ගොඩක් වෙලාවට ස්ක්‍රිප්ට් එක කලින් එව්වත් එතනට ගියාට පස්සේ මට චුට්ටක් වැරදෙනවා කියන්නේ මේක මගේ ෆස්ට් ටයිම් මම කැෆේ එකක් වගේ තැනක ගිහිල්ලා ප්‍රොමෝෂන් වීඩියෝ එකක් කරන. ලොකු කොප් එකක් තියෙනවා ලෙච්චරයි. Why are you running? Why are you running? මං කිව්වේ වෙන මොකක් කිව්වේ නෑ. ඉතින් අහන්නකො ඒකට තව A few moments later.
ඉතින් ඔන්න ඒ වගේ තමයි මගේ පළවෙනි වීඩියෝ එක එතනින් ගත්තේ. පළවෙනි ෂොට් එක එතනින් ගත්තේ. ඊට පස්සේ අපි ඔක්කොම ඒ කියන්නේ එතන තියෙන කෑම වර්ග සහ මේ රාමෙන් නූඩල්ස් එකත් එක්ක ඒගොල්ලන්ගේ ගියපු ඔෆර් එක මෙන්ෂන් කරන්න තමයි වීඩියෝ එක කරේ. Beautiful. කවන්නේ ඔයාලා ආය ඕන මලයි. යාර දැන් අර සෝයි කෙනෙක් ළඟ. ඔව් කියන්නේ. මම ඉතින් උදේට කාලත් ආවේ නැති නිසා මට ඉක්මනටම හම්බුණ ගමන් මම අයිස්ක්‍රීම් එක කෑවා. මොකද මම මාර බඩගින්නේ හිටියේ. රාමෙන් නූඩල් එකත් මම කෑවා. ඇත්තටම කෑව එක හරිම රසයි. කැෆේ බයි සෙට් එකට ඔයාලත් අනිවාර්යෙන් යන්න. තල අවට ඉන්න අය නම් ඔයාලට ගිහිල්ලා අනිවාර්යෙන් මේගොල්ලන්ගේ ඒ තියෙන රාමෙන් නූඩල්ස් එක රස බලන්න පුළුවන්. ඒක හරිම ක්වොලිටි එකට ලස්සනට යාලා හදලා දෙනවා. Beautiful. ඊළඟ ෂොට් එක ගන්න තිබ්බේ පොඩක් පාරට ඇවිල්ලා. ඒකට හේතුව තමයි මම අර ඔයාලට කිව්වනේ කලිනුත් මේක පොඩක් අර වත්තල ඇතුළට වෙන්න තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට එතන තියෙන ලොකේෂන් එක මෙන්ෂන් කරන්න ඕන නිසා අපි ඊළඟ වීඩියෝ එක ගන්න තමයි එතනට ගියේ. මේ ඉවර කරලා හදන්නේ. ඉතින් ඔන්න ඒ ෂූට් එකත් ඉවර වුණා. පැය දෙකක් වගේ ගියා ඒක අරගන්න. ඊට පස්සේ මම හැමම ගෙදර යන තමයි මේ බලාගෙන ඉන්නේ බස් එකේ යනකම්. ඉතින් ළමයි මං මේ වගේ පොඩි ෂූට්ස් වලට යනවා. මේ වගේ ප්‍රොමෝෂන් වීඩියෝස් වෙන පුළුවන් ඒ වගේ වට. ඉතින් මම ඒ වගේ පොඩි යන ෂූට්ස් වලට යන වීඩියෝස් vlogs ඕගොල්ලන්ට අරගෙන එන්නම්. ඒ වගේම මට ඔයගොල්ලෝ තව මගේ බලන්න කැමති මොනවා හරි vlogs තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම try කරන්නම් ඔයාලට ඒවත් අරගෙන එන්න. එහෙනම් හැමෝම මගේ vlog එක රස විඳින්න ඇති කියලා මම හිතනවා. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මම ලබන සතියේ අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Bye.